බැඳපු පිරිමියෙකුයි බැඳපු ගැහැණියෙකුයි affair එකක් පටන් ගත්තොත් ඒ කියන්නේ බැඳපු පිරිමියෙකුයි බැඳපු ගැහැණියෙකුයි අනියම් සම්බන්ධතාවයක් පටන් ගත්තොත් ඒ දෙන්න මොනවද බලාපොරොත්තු වෙන්නේ? ගැහැණිය බොහෝ දුරට බලාපොරොත්තු වෙන්නේ ඉමෝෂනල් සපෝට් එකක් සෙක්ස් වලටත් වැඩිය. මොකද ගැහැණියෙක් සාමාන්‍යයෙන් තමන්ගේ හස්බන්ඩ්ව බිට්‍රේ කරලා තව පිරිමියෙක් ගාවට යනවා නම් බොහෝ දුරට ඒක ඉමෝෂනලි ඇටැච්මන්ට් එකක්. ඒක ෆිසිකල් ඇටැච්මන්ට් එකටත් වැඩිය තමන්ගේ හස්බන්ඩ්ගෙන් ලැබෙන්නේ නැති ඇටෙන්ෂන් එක ඒ සෙනෙහස එහෙම නැත්නම් සමහර හස්බන්ඩ්ලා තමන්ගේ වයිෆ්ලා අවුරුදු 10ක් 15ක් බැඳගෙන හිටියට පස්සේ උන්ට බෝරින් වෙනවා. එතකොට උන් ගෑණිව අතපත ගන්න නැහැ. මොකද ඉතින් ගෑණිත් නිකන් තරබාරු වෙලා චරබර වෙලා ඉන්නකොට උඩ එච්චර ගාණක් නැහැ. මොකද ඌ ගොඩාක් දේවල් ලෝකෙ දකින හින්දා විශේෂයෙන්ම තමන්ගේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට් ඉන්ටිමසි ලෙවල් එකේ සම්බන්ධයක් තමන් දෙදෙනා අතර තිබ්බේ නැත්තම් රයිට් එතකොට මේ බැඳපු ගැහැණියට ඒ ලැබෙන්න ඕනේ ඇටෙන්ෂන් එක කවදාකවත් එයා හස්බන්ඩ්ගෙන් ලැබෙන්නේ නැහැ. එතකොට ගැහැණියක් අනියම් සම්බන්ධතාවයක් පටන් ගත්තා නම් බැඳපු ගැහැණිය බැඳපු පිරිමියෙක් සමග එයාට ඕනේ ඉමෝෂනල් සපෝට් එක ඉමෝෂනල් ඇටෙන්ෂන් එක සෙක්ස් වලටත් වැඩිය. මොකද එයා එතකොට ඇත්තටම පට්ට විදිහට ඉමෝෂනලි තමයි මෙතනට බැඳෙන්නේ. නමුත් බැඳපු පිරිමියෙක් කියන්නේ සම්පූර්ණ වෙනස්. සෝරි ඔය කට්ටිය එක තේරුම් ගන්න. බැඳපු පිරිමියෙක් තමන්ගේ ගැහැණිව බෝරින් වෙන්න පුළුවන්. නමුත් ගැහැණීට බෝරින් උණයි කියලා ඔය බැඳපු ගැහැණිය අනිත් එකත් එක්ක එයා ඉමෝෂනලි බැඳෙන්නේ නැහැ. මොකද ඇත්තටම ගැහැණියෙන් ලබා ගන්න බැරි කොටසක් තියෙනවා සමහරලාට. අපි ගමුකෝ අවුරුදු 40 පිරිමියෙකුයි අවුරුදු 40 ගැහැණියෙකුයි. ඒක අවුරුදු 15ක් බැඳලා හිටියයි කියලා. හොඳයි ඒගොල්ලෝ අවුරුදු 25 ඉඳලා බැඳලා කරලා හිටියා නම් කරන්න තියෙන අටමට්ටම් ටික කරවුවාට පස්සේ ගැහැණියෙක් සාමාන්‍යයෙන් බෝරින් වෙනවා. ගැහැණියෙක්ව බෝරින් වෙනවා පිරිමියෙක්ට. හොඳයි ඒගොල්ලෝ ඉමෝෂනලි ඉන්ටෙලිජන්ට් ඉන්ටිමසි එකක් තිබ්බේ නැත්තම් ඒ කාලය ඇතුළත ඒ දිගටම ඒ තිබ්බේ නැත්තම් එතකොට ඇත්තටම මේ පිරිමියෙක් අවුරුදු 40 කියලා කියන්නේ සාමාන්‍යයෙන් උගේ සෙක්ෂුවල් ආසාවල් ටික හොඳම කාලේ එන්නේ. එතකොට ওই කාලෙදී විශේෂයෙන් මේ බැඳපු පිරිමියෙක් කියලා කියන්නේ ඌට එක එක ඒවා විශේෂයෙන් ඌගේ ජීවිත එක්ස්පීරියන්ස් තිබ්බේ නැත්තම් හොඳයි අවුරුදු සමහර පිරිමි ඉන්නවා සමහර කොල්ලෝ ඉන්නවා අවුරුදු 13 14 15 ඉඳලම උන් එක්ස්පීරියන්ස් කරලා උන් අවුරුදු 40 50 වෙද්දී උන්ට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ඌ ජීවිතේ සෙක්ස් කියන එක ඌට ඒක නෝම් එකක් නිකන් ඇවිදිනවා යනවා වගේ. ඌ ඒක කෙයා කරන්නේ නැහැ. නමුත් සමහර කට්ටිය බහුතරයක් ඒ එක්ස්පීරියන්ස් එක නැති හින්දා අවුරුදු 35 40 45 වෙද්දී ඒ ගොල්ලන්ට අනිවාර්යයෙන්ම එක එක දේවල් එක්ස්පීරියන්ස් කරන්න වෙනවා. විශේෂයෙන් තමන්ගේ ගැහැණිව රේප් කරන්න බැරි හින්දා, දූෂණය කරන්න බැරි හින්දා, දූෂණය කරනවා කියන්නේ මේක වැරදි විදිහට තේරුම් ගන්න එපා. එක එක එක්ස්පීරියන්ස් එයාට කරන්න ඕනේ. එක එක පැතිවලට හරව මේක කරන්න ඕනේ. එහෙම නැත්නම් එල්ලි කරන්න ඕනේ. රයිට්? එහෙම නැත්නම් අමුතු දේවල් කරන්න ඕනේ. එහෙම කරන්න තමන්ට ඒ දේ කරන්න ඒ ගැහැණිට ගියොත් මොකද ඒ ගැහැණිත් බෝරින් වෙලා ඉවරයි. රයිට්? එතකොට ඒ ගැහැණිය අවස්ථාව දෙන්න තියෙනකොට වෙන බැඳපු ගැහැණියෙක් ඉන්නවා නම් තමන්ගේ වසඟයට ගන්න පුළුවන්. මොකද ඒ ගැහැණිය අනිත් ගැහැණියට අනිවාර්යෙන් අර පිරිමියාගෙන් ලැබෙන්න ඕනේ සෙනෙහස ඇටෙන්ෂන් එක ලැබෙන්නේ නැහනේ. එතකොට මෙයා මේක බදාගෙන දනගාගෙන දෙන්න ලැහැස්සි. right? එතකොට but just to remember ඒක sex විතරයි. just a fucking sex. it's just a fuck. okay? ඒක ඔයාලා තේරුම් ගන්න ගැහැණුවනේ. හොඳේ? පිරිමිත් තේරුම් ගන්න ඕනේ right? අර එන ගෑණි බැඳපු ගැහැණි වාගාවට එනකොට මතක තියාගන්න එයාගේ හස්බන්ඩ්ට වඩා එයා ඔයාට ඇටච් වෙනවා කියලා. ඊට පස්සේ ටික දවසක් යද්දී එයා බලාපොරොත්තු වෙනවා එයා ඔයාගේ අනියම නෙවෙයි එයා ඔයාගේ ඇත්තටම ගැහැණිය කියලා. හොඳ ඒකටත් ඔයා මූණ දෙන්න ලෑස්ති වෙන්න. right? මොකද බැඳපු පිරිමියෙක් බැඳපු ගැහැණිය කොයි අතර සම්බන්ධයක් ඇති වුණොත් බැඳපු පිරිමියාට උට ගෑණියෙක් ඉන්නවා. ඌ just a sex physical attachment එකක් විතරයි. මොකද උට ගෑණියකින් ලබා ගන්න බැරි දේවල් ටික ඌට quickly තව තැනකින් ලබා ගන්න පුළුවන් නම් කිසිම responsibility එකක් නැතුව කිසිම වගකීමක් නැතුව ඒ කරන දේවල් ටික කරලා රිලීස් කරලා ඌට අතපත පිහදගෙන එන්න පුළුවන් නම් ඌ ඒ දේ කරනවා කොහොමදත් right? නමුත් මතක තියාගන්න පිරිමියෙක් විදිහට ඒ ගැහැණිය එන්නේ ඉමෝෂනල් බැඳීමක් ඔයත් එක්ක ඇති කරගෙන අර පිරිමියාගෙන් ගැලවිලා. එතකොට එයා ඔයාට අනිවාර්යයෙන්ම ඉමෝෂනලි ඇටච් වුණොත් මොකද සෙක්ස් කියන එකත් එක්ක ඉමෝෂනලි බැඳීම ඔය දෙක ටයිට් වුණාට පස්සේ අර නිකන් කූඩල්ලෙක් කෑව වගේ වැඩක් වෙන්නේ. ලේ ටික බිව්වා හිර වුණා වැරදි විදිහට ගලවන්න ගියොත් දත හිර වෙලා ලෝක ලෙඩක් වෙනවා. එතකොට ඒක ගලව ගන්න විදිහත් ඔයාලා ප්ලෑන් කරගන්න. එහෙම නැති වුණොත් ඔයාලා කොච්චර වැඩි හිටියෝ වුණත් කොච්චර සෙල්ලම් දාපු කෙනෙක් වුණත්
ඔයාලා අමාරු වැටෙන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න බැඳපු ගැහෙනු බැඳපු පිරිමි සම්බන්ධතාව ඇති වෙද්දී ඔය දෙක අවබෝධ කරගන්න. ගැහණිය එන්නේ ඉමෝෂනල් බැඳීමකට. ඒ කියන්නේ ඉමෝෂනලි එයාගේ හස්බන්ඩ්ගෙන් ඒ දේවල් ලැබෙන්නේ නැති හින්දා පිරිමියෙක් එන්නේ ගැහණියෙක් ගාවට just a fucking sex, okay? ඔයාගේ කකුල් දෙක ස්ප්‍රෙඩ් කරලා quick release එකකට විතරයි. That's it.